මේ රටේ දැනට මේ දූල පුතාලට දෙමව්පියන්ට රටවැසියන්ට තේරලා තියෙනවා හොඳ නායකත්වයක් ඇත්නම් ඒ පාසල ඒ සමිති සමාගම් රජය ඇතුළු ඕනෑම කටයුත්තකදී සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වෙතයි කාගෙත් බලාපොරොත්තුවක් තියෙනවා. නායක නායිකාවන් පත් කරගන්නේ කුමක් අරමුණු කරගෙනද? පාසලේ යහමගකට යොමු කර ගැනීම සඳහා මේ නායකත්ව පිළිගැන්වීම තමයි අද සිදුවෙන්නේ. අපි අලුත් සංකල්ප ගැන හිතමු. අපි අලුත් යෝජනා ගෙනෙමු. දරුවන් ගැනත් ඉල්ලමු යෝජනා. දරුවොත් ඒකාරාශි කරගමු. ඒකාරාශි කරගෙන මේ අවුරුද්දේ මේ ශිෂ්‍ය නායක නායිකාවන්ගෙන් මෙන්න මේ වැඩ කොටස් අපි බලාපොරොත්තු වෙනවා කියලා මේ දරුවන් දැනුවත් කරන්න ඕන. හරි දැක්මක් ඇති කරගන්න, හරි කැපවීමක් ඇති කරගන්න, හරි ගමන් මගක් හදාගන්න, ඉදිරියට යන්න, දියුණු වෙන්න